මේ ගාන කියන්න කලින් මේකේ කතාවක් තියෙනවා. අඳුරු කළ කොටසේ වර්ගඵලය හොයන්න නම් පුතා මෙන්න මේ සම්පූර්ණ වෘත්තය තියෙනවනේ. සම්පූර්ණ වෘත්තයෙන් මෙන්න මේ ත්‍රිකෝණ කැලලයි මෙන්න මේ කැලලයි අයින් කරාම නේද එන්නේ සම්පූර්ණ කොටසෙන් ඒ කැලි දෙක අයින් කරාම අඳුරු කළ කොටසේ වර්ගඵලය එනවා. ඔයාලට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. හරිද? ඔයාලට පුළුවන් මෙන්න මේ අර්ධ වෘත්ත කැලල තියෙන්නේ. හරිද? මෙන්න මේ අර්ධ වෘත්ත කැලලෙන් ත්‍රිකෝණ කැලල අයින් කරනවා. මොකක් හරි ගේමක් ගහලා අර්ධ වෘත්ත කැලලේ වර්ගඵලය හොයා ගන්නවා. ඊට පස්සේ ත්‍රිකෝණේ වර්ගඵලය හොයා ගන්නවා. හරිද? ඒතර අර්ධ වෘත්ත කැලලෙන් ත්‍රිකෝණේ කැලල අයින් කරාට පස්සේ මෙන්න මේ කැලලේ වර්ගඵලය එනවනේ. එතකොට අපිට පුළුවන් අර්ධ වෘත්ත කැලලෙන් ත්‍රිකෝණ කැලල අයින් කරාට පස්සේ මේකේ වර්ගඵලය ගන්න. ඔයාලට මේකේ වර්ගඵලයත් වෙනම හොයා ගන්න පුළුවන්. හරිද? මේ ගාන හදන්න කලින් මේකට අවශ්‍ය තියරි පාර්ට් එක මම ලස්සනට කියලා දෙන්නම්. හරිද? කොටිම ගියොත් අඳුරු කළ වර්ගඵලය කියන්නේ මේ A වර්ගඵලය, B වර්ගඵලය, C වර්ගඵලය. ඒතර A වර්ගඵලයයි B වර්ගඵලයයි C වර්ගඵලයයි තුනේම එකතුව තමයි මොකද්ද? සම්පූර්ණ රූපේ වර්ගඵලය. රයිට්. අපි මේකේ තියරි පාර්ට් එක බලමුකෝ මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. ඊට පස්සේ ගානට යන්කෝ. හරි. ඔයා දන්නවද අරය R1 වෘත්තයක වර්ගඵලය හොයන සූත්‍රය? හරිද? අරය R1 වෘත්තයක වර්ගඵලය හොයන සූත්‍රය මොකක්ද? මතක් කරගන්න. අරය R1 වෘත්තයක වර්ගඵලය. මතක් ගන්න. වර්ගඵලයේ A කියලා හිතුවොත් පුතා A සමානයි 5R වර්ග නේද? ඔක මතකද? 5R වර්ග 5 කියන්නේ කීයද? 5 කියන්නේ 22 බෙදීම 7ක්. හරි? ඒතර ඔය සම්පූර්ණ වෘත්තයක් නේ පුතා. වෘත්තකින් භාගයක් එනවා. හරිද? වෘත්තකින් භාගයක් එනවා. අපි භාගයක් එන එකක් බලමු. වෘත්තකින් භාගයක් ආවොත් කොහොමද? මෙන්න මෙහෙම. එතකොට අරය R1 එක වර්ගඵලයේ A නෝට් කියලා හිතමුකෝ. A නෝට් කියලා හිතුවොත් එයා සමාන වෙන්නේ කාටද? භාගයයි 5R වර්ගයට. හරිද? එතකොට කාලක් ආවොත් කීයද? කාලක් ආවොත් මෙන්න මෙහෙමයි. කාලක් ආවොත් අරය R1 එක A ඩබල් ඩෑෂ් කියලා හිතමු. ඒකේ වර්ගඵලය එන්නේ 4න් 1යි 5R වර්ග. හරිද? 4න් 1යි 5R වර්ග. එතකොට ඔයා බලන්න මෙන්න මේ කතන්දරය සම්පූර්ණ වෘත්තයක් නම් 5R වර්ග. හරිද? ඒකෙන් භාගයක් આવොත් භාගයයි 5R වර්ග. මේකම ලියන්න පුළුවන් 5R වර්ග බෙදීම 2 කියලාත් ලියන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිද? ඕකත් හරි. එතකොට මේකත් ලියන්න පුළුවන් 5R වර්ග බෙදීම 4 කියලා. ওই දෙකම හරියේ. ඔය දෙකම හරි. එතකොට සම්පූර්ණ වෘත්තයේ වර්ගඵලය 5R වර්ග. ඒකෙන් භාගයක් આવොත් භාගයයි 5R වර්ග. ඒකෙන් කාලක් આવොත් කාලයි 5R වර්ග. හරිද? එතකොට අපිට පුළුවන් සාධාරණව ඔන්න වෘත්තයේ සමාන අඩකට කැඩුවාම කොහොමද? කාලකට කැඩුවාම කොහොමද? ඒකේ වර්ගඵලය හොයන්න. සාධාරණ ප්‍රකාශනයක් වෙන්න බෑ පුතා. දැන් මේ හැම එකම මේකේ කෝණේ කීයද කියලා බලන්න. මේකේ 360යි. ඔයා දන්නවනේ. මේකේ 180යි. බලන්න. මේකේ අංශක 90යි. බලන්න මේ හැම එකම සම්පූර්ණ වෘත්තයෙන් 180ක් කියන කෝණයක් ලෙස හිතනකොට භාගයක් නේද? සම්පූර්ණ වෘත්තේ නම් කෝණය 360යි. 360න් භාගය. හරි? මේක ගත්තොත් 360න් කාලක්. ඒ කියන්නේ 94ක් තමයි 360 වෙන්නේ. ඒකයි සම්පූර්ණ එක 4කට බෙදලා. ඒ කියන්නේ මේක හිතුවොත් 360න් හිතුවොත් ඔන්න බලන්න 360න් 360ක් නේ කෝණේ. ඒ කියන්නේ එකක්. හරිද? මේක 360න් කීයද? 360න් 180ක්. 360න් 180ක්. ඒ කියන්නේ කීයද? දෙකක්. මේක 360න් කීයද? 360න් 90ක්. ඒ කියන්නේ කීයද? 4ක්. හරි? 360න් මේක දෙකෙන් එකක්. මේක 4න් එකක්. හරිද? පැහැදිලිද? එතකොට අපි සාධාරණ ප්‍රකාශනයක් ගන්න ඕනේ මෙන්න මෙහෙම. සාධාරණ ගන්නවා θ කෝණයකට. හරි? θ කෝණයකට සාධාරණව ගත්තොත් පුතා ඒකේ වර්ගඵල වෙන සූත්‍රය මතක් කරගමු. අරය R1 θ වන කේන්ද්‍රික ඛණ්ඩයක. හරි? වර්ගඵලය. හරි? වර්ගඵලය
හිතමු අපි a සමානයි කොහොමද එන්නේ? වර්ගඵලය a සමානයි දැන් බැලුවේ 360න් කීයද? 360න් θ phi r වර්ග. දැන් අර හැම එකම 360න් 360 දැම්ම හින්දා කෙලින්ම phi r වර්ග ලිව්වා. 360 180 දැම්ම නිසා කෙලින්ම භාගයයි phi r වර්ග ලිව්වා. 360න් 90 දැම්ම නිසා 4න් එකයි phi r වර්ග ලිව්වා. දැන් මෙතන සාධාරණ θ වන කේන්ද්‍රික ඛණ්ඩය කොහොමද? 360න් θ phi r වර්ග. හරි? දැන් ඔක මතක් වෙන්නත් එක්ක මම පොඩි ගාණක් හදන්නම්. අර අපේ මූලික ගාණ මතක් කරගන්න. ඒකට අවශ්‍ය පාත් එක තමයි මම ලස්සනට කියලා දෙන්නේ වාට. හරි? මෙන්න මෙහෙම හිතන්න. මෙන්න මෙහෙම ගාණක් තියෙනවා. හරි? අංශක කීයක්ද? නිකන් හිතමු බලන්න. අංශක 60ක් කියලා. අංශක 60ක් වෙන කේන්ද්‍රික ඛණ්ඩයකට අරය 7ක් කියනවා. හරි? අරය 7ක් වෙනවා. වර්ගඵලය කීයද කියලා අහනවා. මේකේ වර්ගඵලය සම්පූර්ණ වර්ගඵලය. හරි? සම්පූර්ණ වර්ගඵලය. හරි. සාධාරණ ප්‍රකාශන ඉස්සරලා ලියමු බලන්න. වර්ගඵලයේ සමානයි වර්ගඵලයේ සමානයි 360න් θ phi r වර්ග. දැන් θ වෙනවට කියන උදේ දෙන්නේ 60. එහෙනම් ඔයාලට ලියන්න පුළුවන් 360න් 60 කීයද? phi කියන්නේ 22 බෙදීම 7යි. r කියන්නේ කීයද පුතා? r කියන්නේ 7යි. එතකොට r වර්ග. එතකොට r සමානයි 7 නම් r වර්ග සමානයි පුතා 7 ගුණ කිරීම 7. ඒ කියන්නේ 7 වර්ගය. හරි? මෙතන දාන්න පුළුවන් 7 ගුණ කිරීම 7. හරිද? එතකොට මෙයයිට මෙයයි කැපය ගන්නවා. ආයි කැපෙන්නේ මොනවද? මේ බිඳුව කැපෙනවා. 6ට 1යි 36ට 6යි. ඊට පස්සේ ආයිත් කැපෙනවා 22ට 2කින් 11යි මේකට 3යි. කොහොමද එන්නේ? 11 වරක් 7 77යි බෙදීම 3. 77 බෙදීම 3 කියන්නේ කීයද? දශම එනවා ඉතින්. 7 බෙදීම 3 2යි. කීයක්ද? 3 වරක් 2 6යි එකක් ඉතිරි 17ට 3 ඒවා 6ක් බෑ 6 වරක් 3 18යි 5යි 5 වරක් 3 15යි දෙකක් ඉතිරි 20ට කීයද? 20ට 6යි. ඔන්න උත්තරය. හරිද? ඔන්නෝම තමයි කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය පැහැදිලිව හොයන්නේ. හරිද? හරි. දැන් අපි බලමු වෘත්ත කෑල්ලේ සෙට් එක ඉවරයිනේ. ත්‍රිකෝණයක කොහොමද කියලා බලමු. හරි? ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ. මෙන්න මෙහෙම තිබ්බොත්. ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ කොහොම එනවා? මෙන්න මෙහෙම. අපි පුතා මේකට නමක් කියනවා. මෙන්න මේකට ආධාරකය කියනවා. ABC කියලා ඕනනම් දාගමුකෝ. ABC. මේක ආධාරකය. හරි. මේක ලම්බ උස. හරි උස දුර ඕන එක. හරිද? එතකොට ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ මේකේ වර්ගඵලයේ සමාන වෙනවා. වර්ගඵලයේ සමාන වෙන්නේ කීයටද? 2න් 1යි ආධාරකය ගුණ කිරීම ලම්බ උස. හරි? 2න් 1යි ආධාරකය ගුණ කිරීම ලම්බ උසෙන් තමයි ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ. ආ ගුණ කිරීම ලව් කියලා මතක තියාගන්න. 2න් 1යි ආ ගුණ කිරීම ලව්. හරි? රයිට්. ඒ වගේ ගානක් පොඩ්ඩක් හදමු බලන්න. ඔන්න ඔහම ගානක් තියෙනවා. මේකේ ආධාරකය ඔහම ගන්නකො. මේකේ ආධාරකය 10යි සෙන්ටිමීටර්. නිකන් හිතන්න. මේක 5යි සෙන්ටිමීටර්. හරි? වර්ගඵලය අහනවා. වර්ගඵලයේ සමාන වෙනවා වර්ගඵලයේ සමාන වෙනවා 2න් 1යි ආධාරකය කීයද? ආධාරකය 10යි ලම්බෝස කීයද? 5යි. එතකොට කීයද වෙන්නේ? 2ට 1යි 10ට 5යි. 5 වරක් 5 25යි වර්ග සෙන්ටිමීටර්. ඔන්න ඔහම තමයි ත්‍රිකෝණයක වර්ගඵලය හොයාගන්නේ. ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. රයිට්. අපි යන් දැන් අපේ ගානට. මුල මතක් වෙන්නේ. රයිට්. ඔන්න ගාන. මොකද්ද? අඳුරු කළ කොටසේ වර්ගඵලය සොයන්න. හරිද? එතකොට මෙන්න මේ කෑල්ල හිතන්න පුතා. මේ සමස්තය හිතුවොත් ඒකේ අරය කීයද? හරි? මේ සමස්තය හිතුව මම කෑලි දෙකකට කඩාගෙන හිතනවා මෙන්න මෙහෙම. ඔන්න ඔය කෑල්ල.
හරි. ඔය කෑල්ල ඔන්න ඔහමද තියෙන්නේ. මේක අඳුරු කරලා තියෙන්නේ. හරි. මේකත් අඳුරු කරලා තියෙන්නේ. හරි. මෙන්න මෙතනින් අරය 14ක් කියනවා. හරිද? අරය 14යි සෙන්ටිමීටර් කියනවා. හරි. මේකත් කීයද? අවශ්‍ය වුණොත් මං කියන්නේ 14යි. ඇයි? එක මූර්තයේ අරය. රයිට්? එතකොට ඔයාට ඉස්සෙල්ලාම අර්ධ වෘත්තයේ අරය හොයාගෙන ත්‍රිකෝණයේ අර්ධ වෘත්තයේ වර්ගඵලය හොයාගෙන ත්‍රිකෝණයේ වර්ගඵලය හොයාගෙන දෙන්න අඩු කිරීමෙන් අඳුරු කළ කොටසේ වර්ගඵලය හොයන්න පුළුවන්. හරිද? මේකට AB කියලා ඕනනම් දාගමු. AB. හරිද? ඔන්න දැන් මම හොයනවා ඉස්සෙල්ලාම අර්ධ වෘත්තයේ වර්ගඵලය. හරිද? අර්ධ වෘත්තයේ වර්ගඵලය. අර්ධ වෘත්තයේ වර්ගඵලය. දෙකෙන් එකයි ආධාරකය කීයද? ආධාරකය 14ක් වෙනවා පුතා. sorry. අර්ධ වෘත්තයේ වර්ගඵලය. භාගයයි 5r වර්ග. භාගයයි 5 කියන්නේ කීයද? 22 බෙදීම 7. r කියන්නේ කීයද පුතා? 14. ඒ කියන්නේ 14 ගුණ කිරීම 14. හරිද? 14 ගුණ කිරීම 14. ඊට පස්සේ මේකට 1යි මේකට 11ක් වෙනවා පුතා. මේකට 1යි මේකට 7ක් වෙනවා. එතකොට 7 වරක් 11 77ක් වෙනවා. ගුණ කිරීම 14ක් වෙන්නේ. අප පැත්තක සුළු කරන්න 77 14න් ගුණ කරාම කීයද කියලා. 7 වරක් 4 28න් 8 දෙකක් ඉතිරි. 7 වරක් 4 28යි 2යි 30යි. 1 වරක් 7 7යි. 1 වරක් 7 7යි. 8යි 7යි 7යි 3යි 10යි නේ. කීයද? හරි නේද? දෙකෙන් එකයි 5r වර්ග 22 බෙදීම 7යි. 7ට 1යි මේකට 2යි කොල්ලා. මේකට 2යි. මේකට 2යි. එතකොට 22 නේ. එතන වැරදුනා. 22 ගුණ කිරීම 14. 22 ගුණ කිරීම 14. හරි. බලන්න 22 14න් ගුණ කරලා 4 වරක් 2 8යි 8යි 2යි 2යි 8යි 10.1ක් ඉදිරි 3යි 308යි. ලස්සන උත්තරයක් එනවා 308ක් කියලා. ඒ මොකේද? ඒ ඇවිල්ලා පුතා අර්ධ වෘත්තයේ වර්ගඵලය. හරි. දැන් ඔයා ත්‍රිකෝණයේ වර්ගඵලයත් හොයා ගන්න ඕනේ. හරිද? ත්‍රිකෝණයේ වර්ගඵලය කොහොමද හොයන්නේ? ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්නේ මෙන්න මෙහෙමයි. ත්‍රිකෝණයේ වර්ගඵලය දැන් දීලා තියෙන දත්තත් එක්ක බලමු. දීලා තියෙන දත්තත් එක්ක දීලා තියෙන දත්ත මොකද්ද තියෙන්නේ? අරය එතකොට 14යිනේ. එහෙනම් ආධාරකය 14 ඒවා දෙකක්. අන්න මෙතන ගාන ලියාගෙන අලුත් තැනකට යන්න. 14 28යි. එතකොට ඒකේ ලම්බ උස 14ක් වෙනවා. හරි. ඔය දත්තත් එක්ක අපි බලමු කොහොමද ගාන හැදෙන්නේ කියලා. හරි. දැන් මේ ත්‍රිකෝණ කෑල්ලනේ පුතා ත්‍රිකෝණ කෑල්ල වර්ගඵලය හොයාගත්තා නම් a ධන b එකේ වර්ගඵලය හොයාගන්න පුළුවන් කෙලින්ම. හරි. ඔන්න ඔය ත්‍රිකෝණ කෑල්ල. හරිද? ත්‍රිකෝණ කෑල්ල තමයි ඔය තියෙන්නේ. හදර ගන්නම්කෝ. හරි. ත්‍රිකෝණ කෑල්ලේ අරය මේ ආධාරකය කීයද? ආධාරකය දැන් 28ක් නේ පුතා. ඇයි? මෙතන 14යි මෙතන 14යි ඔක්කොම 28යි සෙන්ටිමීටර්. ඒතර ලම්බ උස කීයද කෙලින්ම? ලම්බ උස 14ක් නේ. හරි. මේ දත්ත වලට වර්ගඵලය හොයාගමු. එහෙනම් ත්‍රිකෝණ කොටසේ වර්ගඵලය. ත්‍රිකෝණ කොටසේ වර්ගඵලය. දෙකෙන් එකයි සූත්‍රය දාන්න ආධාරකය ගුණ කිරීම ලම්බ උස. හරිද? එතකොට අපිට එනවා දෙකෙන් එකයි ආධාරකය 28ක් වෙනවා. ලම්බ උස 14ක් වෙනවා. හරි. කැපෙන පද කපන්න. මේකට 1යි මේකට 1යි 4යි. 14 වරක් 14. නේ? 14 වරක් 14. කීයද 196යිද? 4ක් 4 16න් 6 එකක් ඉදිරි 4ක් 1 4යි 1යි 5යි 1 වරක් 4 4යි 1යි 6යි 196යි. එතකොට මෙතන 196යි වර්ග සෙන්ටිමීටර එනවා. හරිද? තාම ඉවර නැත. එහෙනම් අපිට ලියන්න පුළුවන් නේද පුතා?
A ධන B සම්පූර්ණ වර්ගඵලය ඈ A ධන B සම්පූර්ණ වර්ගඵලය A ධන B වර්ගඵලය කොහොමද එන්නේ? ඔයා බලන්න ඔන්න බලන්න පළවෙනි එක. sorry. පළවෙනි එකේදී මෙන්න මේකේ සම්පූර්ණ වර්ගඵලය හොයාගත්තනේ 308ක් කියලා. හරිද? මෙන්න මේ ත්‍රිකෝණාකාර කොටසේ වර්ගඵලය කීයක් ආවද? ත්‍රිකෝණාකාර කොටසේ වර්ගඵලය 196ක් නේ. එහෙනම් අපිට 308න් 196ක් අඩු කර ගමන් ඔය A ධන B වර්ගඵලය එනවා නේද? හා? A ධන B වර්ගඵලය එනවා. බලමු අඩු කළා කීයද කියලා. 308න් 196ක්. 8න් 6ක් 2යි. බිංදුවෙන් 9ක් බෑ 10න් 9ක් 1යි. මෙතන 2කින් 1ක් 1යි. 112ක් කියලා එනවා. මොකේ වර්ගඵලයේද? A ධන B වර්ගඵලය. හරිද? A ධන B වර්ගඵලය. තාම ඉවර නැත. හරිද? දැන් ඔයා බලන්න අපේ ප්‍රශ්නේ මොකද්ද? අපේ ප්‍රශ්නේ අඳුරු කළ වර්ගඵලය. අඳුරු කළ කොටසේ වර්ගඵලය සර්. හෙව්වා AB වර්ගඵලය 112ක් ආවා. තව එකක් තියෙනවා පුතා. මෙන්න මේ වර්ගඵලය. හරි? මේ වර්ගඵලය කියන්නේ මොකද්ද? ඔයාලට මතක් වෙන්න ඕනේ මෙන්න මේක මේ. මතක් වෙන්න ඕනේ මෙන්න මේක මේ. ඉතින් කොහොමද වර්ගඵලය වෙන්නේ? 4න් 1යි 5r වර්ග අරය r වන එක. දැන් මෙතන අරය කීයක් වෙනවද? අරය මෙතන වෙනවා අපිට අරය 14ක් නේද වෙන්නේ? ඒතර මේකත් 14යිනේ. මේකත් 14යිනේ. ඒ කියන්නේ අරය 14ක් නේ. ඒතර අපි අරය 14ක් වන කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලය හොයමු. මෙන්න මෙහෙම. කොහොමද හොයන්නේ? අරය 14ක්. හරිද? එතකොට මේක C නේද වෙන්නේ? අපි ගාන අනුව C නේ වෙන්නේ. එතකොට සාධාරණ සූත්‍රය මොකද්ද පුතා? කේන්ද්‍රික ඛණ්ඩයක සාධාරණ සූත්‍රය මොකද්ද? වර්ගඵලයේ සමානයි සම්පූර්ණ වෘත්තෙන් 4න් 1ක් 4න් 1යි 5r වර්ග. හරි? දැන් දීලා තියෙන දත්ත වලට ආදේශ කරමු. කීයද? 4න් 1යි 5 කියන්නේ 22 බෙදීම 7 r කියන්නේ පුතේ 14 ගුණ කිරීම 14. එතකොට මොකද වෙන්නේ? මේ 7ට 1යි 14ට 2යි. හරිද? 22ට 11යි 4ට 2යි. මේ 2ට 1යි මෙයාට 1යි. ලස්සන උත්තරයක් එනවා 11 ගුණ කිරීම කීයද? 14. 11 ගුණ කිරීම 14. ඉස්සෙල්ලත් 11 ගුණ කිරීම 14 ආවද? 14 වරක් 11. 4යි 1යි 4යි 1යි 4යි 5යි 1යි 154යි. ඒතර මේකේ වර්ගඵලය 154ක් කියලා එනවා වර්ග සෙන්ටිමීටර්. හරිද? දැන් මොකද්ද කරන්න තියෙන්නේ? දැන් අපි සියල්ල හොයාගෙන තියෙන්නේ. හරි? මෙතනින් හොයාගත්ත අඳුරු කළ A ධන B වර්ගඵලය මේකෙම හොයාගත්තනේ අපි අර්ධවෘත්තයේ වර්ගඵලය. හරිද? ඒක 308ක් ආවනේ. එතකොට 308න් මොකද්ද අපි කරේ? 308න් ත්‍රිකෝණාකාර කොටසේ වර්ගඵලය අයින් කරානේ. ඒක කීයක්ද ආවේ? ඒක නෑ ඔක නෙමෙයි. ත්‍රිකෝණාකාර කොටසේ වර්ගඵලය මේකනේ. ත්‍රිකෝණාකාර කොටසේ වර්ගඵලය 112ක් ආවනේ. එතකොට අන්තිමට මොකද්ද කරේ අපි? A ධන B ගේ හොයන්න. A ධන B ගේ හොයන්න 308න් 196ක් අඩු කරානේ 112ක් ආවනේ. දැන් ওই 112ට කවුද එකතු කරන්න තියෙන්නේ? මේ 154 එකතු කරන්න තියෙනවා. එහෙනම් යටින් ලියන්න පුළුවන්. එම නිසා කියලා දාලා සම්පූර්ණ වර්ගඵලය සම්පූර්ණ අඳුරු කළ වර්ගඵලය අඳුරු කළ වර්ගඵලය. හරිද? අඳුරු කළ වර්ගඵලය. කොහොමද එන්නේ? 154ට එකතු කරන්න පුතේ. අතන කීයක්ද ආවේ? එතන ආවේ 112ක්. හරිද? මෙතින් මෙන්න මෙයාන එකතු කරන්න තී. A ධන B. එතකොට A ධන B ධන C සියල්ලම එන්නේ. එතකොට
මෙතන එනවා 112ක් එකතු කරා. මෙතන 6යි, මෙතන 6යි, මෙතන 2යි. ඔන්න අන්තිම උත්තරේ. වර්ග සෙන්ටිමීටර් 266ක්. කොටිම කිව්වොත් මේකේ වර්ගඵලය A ධන B ධන C සම්පූර්ණ වර්ගඵලය තමයි එන්නේ. ඔන්න ගාන. හරි. තියරි කොටසත් එක්ක ලස්සනට කියලා දුන්නා. ආයයි බල්ලා ඒ තියරි කොටස් ටික අවබෝධ කරගෙන ලස්සනට මේ වගේ ගානක් ආවොත් සුළු කරන්න. හරිද? පැහැදිලිව පිළිවෙලට සුළු කරන්න.